සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලා එකතුලා ඉන්නේ My Home YouTube channel එක සමග. ඉතින් මම අද ඔයාලට අරන් වෙලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල ප්‍රදේශයේ සුපිරිම නිවසක්. නිවස ඉතාමත් අලංකාරව සිව්මහල් නිවසක්. ඉතින් නව නිවසක්. ඉතින් නිවස විකුණන්න එහෙම නැත්නම් බිස්නස් එකට සාදපු නිවසක් නෙමෙයි, පදිංචියට සාදපු නිවසක්. නමුත් හදිසි විදේශගත වීමක් නිසා මේගොල්ලෝ මේක විකුණන්න තීරණය කරලා තියෙනවා සියලුම බඩු බහණ්ඩත් එක්කලා. ඉතින් දර්ශනීය අලංකාරමත් නිවසක්. ඉතින් ඔයාලට නිවසේ විස්තර ටික කතා කරලා මම නිවස සම්පූර්ණයෙන්ම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මගේ My Home YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියෙන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මගේ WhatsApp number එක තියෙනවා. ඔයාලටත් මොනවා හරි ඉඩමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසක් වෙන්න පුළුවන්. මෙහි නොමිලේ පළ කරගන්න පුළුවන් ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දැම්මට පස්සේ. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි යමු නිවස කොහොමද කියලා බලන්න. නිවසේ විස්තර ටික බලන්න. හරි. ඔයාලට පේනවා ඇති මේ තමයි නිවසේ තියෙන විස්තර ටික. ඉතින් මේක පිළිහිටලා තියෙන මම මුලින් සඳහන් කළා වගේ ගම්පහ යක්කල පාරේ පර්චස් 10ක් භූමි ප්‍රමාණයක් තියෙනවා. කාමර 4 ඒ වගේම තවත් කාමර 2ක් AC කරලා තියෙනවා. එයා කන්ඩිෂන් කරලා තියෙනවා. ලස්සන ෆැන්ටි කබඩ්, ටීවී ලොප් 2යි, නාන කාමර 2, ඒ වගේම ගබඩා කාමරය, දරලිප අමතරව රූට්ටොප් එකද සහිතව බැලකනි 3ක් තියෙනවා. රෝලා ගේට්, විකට් ගේට්, සම්පූර්ණ ටයිල් සහ ෆිනිෂිං වහල. ඉතින් ඒ වගේම තමයි අඩි 20 මාර්ගය පිහිටලා තියෙනවා. ඕනම වාහනයක් ඇතුල් කරන්න පුළුවන්. වාහන 3ක් වගේ නවත්වන්න පුළුවන් මිදුලේ. ඉතින් මේ විදිහට භූමි ප්‍රමාණය ලස්සනට ප්ලෑන් කරලා නිර්මාණය කරලා තියෙන නිවසක්. ඉතින් ඒ වගේම ජලය තියෙන්නේ වෝටර් බෝඩ් එකකින් එන ලයින් එක. ඉතින් ඒ වගේම ලස්සන මල් පැලත් එක්කලම තමයි මේ සියලුම පහසුකම් සියලුම දේවලුත් එක්කලා තමයි මේගොල්ලෝ මේක සෙල් කරන්නේ, විකුණන්නේ. සියලුම පාසල් පේන දුරින් තියෙනවා. ඉතින් ඔයාලා යක්කල ටවුන් එක ගැන, ගම්පහ ගැන දන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා ඇති මේ කියන සියලුම පහසුකම් මේ නිවස තුල නිවස වටපිටාවේ තියෙනවා කියලා. ඉතින් ඒ වගේම යක්කල නගරයටම තියෙන කිලෝමීටර් 1යි. ගම්පහට තියෙන්නේ ගම්පහ ටවුන් එකටම කිලෝමීටර් 2යි. ගම්පහ යක්කල මාර්ගයට තියෙන මීටර් 400යි. ඉතින් හදිසි විදේශගත වීමක් නිසා තමයි ඉක්මනටම මේක විකුණන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ මිල සඳහන් වෙන්නේ ලක්ෂ 295ක්. කෝටි 2යි ලක්ෂ 95ක් තමයි මෙහි මිල සඳහන් කරන්නේ. ඉතින් ඔයාලට මෙහෙම කතා කරලා ඔයාලට මිල සඳහන් කරන්න තීරණය කරන්න බෑ. ගිහිල්ලා නිවස පරීක්ෂා කරලා ඒ වගේම වටපිටාව පරීක්ෂා කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ඔෆර් එකක් එහෙම නැත්නම් ගාණක් ඒගොල්ලොත් එක්කලා කතා කරලා විසඳ ගන්න. ඉතින් මම ටෙලිෆෝන් නම්බර සඳහන් කරන්නම් 077යි 300යි 93යි 16 077යි 300යි 93යි 16. මේ normal call WhatsApp සම්බන්ධයෙන් ඔයාලා කතා කරනවා නම් WhatsApp එකට මොනවා හරි ෆොටෝ වෙන්න පුළුවන්, ලියකියවිලි වෙන්න පුළුවන්, ගෙන්න ගන්නවා නම් WhatsApp නම්බරේ මෙන්න මේකට ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. 077යි 23යි 77යි 533 070යි 23යි 77යි 533. ඉතින් ඔයාලට මොනවා හරි ලියකියවිල්ලක් එහෙම නැත්නම් තවත් වීඩියෝ එකක් ඔයාලට ගෙන්න ගන්න අවශ්‍ය නම් මේ WhatsApp නම්බරයට කතා කරලා ඒ විස්තර ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි යමු නිවස කොහොමද කියලා බලන්න. හරි. ඔයාලට පේනවා ඇති මේ තියෙන නිවස තාමත්ම අලංකාරමත් නිවසක්. කියන්න අඩුපාඩුවක් කිසිවක් නැහැ. සියලුම පහසුකම් වලින් යුක්තයි. ඉතින් ගම්පහ යක්කලින් මේ වගේ නිවසක් හදනම මේ නිවස හදන්නම විතරක් ඔයගොල්ලෝ හිතනවා ඇති හිතන්න පුළුවන් ඔයාලට කොච්චර ලොකු මුදලක් වියදම් වෙනවද කියලා. ඉතින් ඒ වගේම ගම්පහ යක්කල මේ ඒරියා එකේ පර්චේස් එකක මිල ඔයාලට ගිහිල්ලා ඕනනම් වටපිටාවෙන් විපරම් කරලා කට්ටියෙන් අහලා දැනගන්න පුළුවන් කොච්චර ලොකු මුදලකට විකින්නවද කියලා. සාමාන්‍යයෙන් පර්චේස් 10කුත් කෝටිය පන්නලා යනවා. මේ ගම්පහ යක්කල මේ ප්‍රදේශයේ තියෙන ඉඩම්. ඒ නිසා ඔයාලට ඉතාම වටිනවා මේ නිවස. ඔයාලට පුළුවන් ගිහිල්ලා කතා කරලා එහෙම නැත්නම් ටෙලිෆෝන් නම්බරයට කතා කරලා දිනයක් වෙලාවක් වෙන් කරගෙන නිවස බලන්න.
ඉතින් ඒ වගේම තමයි ඔයාලගෙත් මුලින් සඳහන් කළා වගේ ගෙවල් ඉඩම් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න WhatsApp නම්බරයට. මම ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ නිවස ඒ වගේම ඉඩම විකුණ ගන්නට මේ විදිහට ඇඩ් එක පළ කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මගේ My Home YouTube channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ඒක මට ගොඩක් වටිනවා. ඉතින් ඒ වගේම වීඩියෝ එකක් පුළුවන් නම් share කරන්න ඔයාලගේ social media වල. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.